Hi, students. Welcome back. So, today we are going to talk about your speaking skill. අපි අද ඇවිල්ලා තියෙන්නේ කතා කරන්න ඔයාගේ OET speaking skill එක ගැන. අපි මේ episodes වලට කියනවා OET quick tips කියලා. So, this is OET quick tips episode 1. Now, in this episode, we will be talking about how to face to your exam. එතන මේ එක්සෑම් එකේදී ඔයා කොහොමද ෆේස් කරන්න ඕනේ ඔයාගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. Right. Now, most of us we do think speaking is talking you by using good grammar. හොඳ grammar අපි පාවිච්චි කරලා කතා කරන්න ඕනේ, නතර කරන්නේ නැතුව අපි කතා කරන්න ඕනේ. මේ එකක්වත් නෙමෙයි OET speaking කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් මොකද්ද OET වලදී ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් ස්කිල් එක කියලා, that is obviously speaking skill. ඇයි ඒ? What is the reason? Because ඔයා හරියටම මේකේ ටෙක්නික් එක දන්නවා නම්, ඔයා කරන ජොබ් එක හරියට කරනවා නම් මෙතනදී හරිම ලේසි මේ ස්කිල් එක පාස් වෙන්න. ඔයාට තියෙනවා මාකින් ක්‍රයිටීරියා එකකින් බලන්නේ ඔයා කොහොමද OET වල ස්පීකිං වලදී කොහොමද ඔයාගේ ලැන්ග්වේජ් එක හසුරවන්නේ, එහෙම නැත්නම් we call it as linguistic criteria. ඔයාගේ ඉංග්‍රීසි කොහොමද, ඔයාගේ ග්‍රැමර් කොහොමද, ඒ වගේම ඔයා කොයි විදිහටද ඔයාගේ ටෝන් එක, ඒ ටික. හැබැයි අනිත් ක්‍රයිටීරියා එක තමයි අපිට ගොඩක්ම වැදගත්. නමුත් වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ ලින්ග්විස්ටික් වලට උනාට ඒකෙන් විතරක් ඔයාට බෑ B එකකට යන්න. අනිත් දේ තමයි අපේ කට්ටියට, ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකන්ස්ලට ගොඩාක් වෙලාවට අමාරු වෙන දෙයක් තමයි, it's not only for Sri Lankans, most of the Asians, මේ clinical communication criteria එක. මෙතනදී patient ආදරෙන් කතා කරන්නේ කොහොමද, patient තේරෙන විදිහට කතා කරන්නේ කොහොමද, එතකොට යාට ලස්සනට explain කරන්නේ කොහොමද කියන එක හරිම වැදගත්. මම අද ඔයගොල්ලන්ට marking criteria ගැන one by one කතා කරන්නේ නැහැ, as this is quick tips of OET. I'm going to talk to you about a role play card. දැන් ඕගොල්ලන්ට අදහසක් තියෙනවා සාමාන්‍යයෙන් අපි රෝල් ප්ලේ කාඩ් එකක් ගත්තහම usually we do have an understanding අපිට තියෙනවා කොටස් තුනක්. එකක් තමයි setting එක, ඊට පස්සේ background information එකක් දීලා තියෙනවා, ඊට පස්සේ ඔයාට task ටිකක් දීලා තියෙනවා. දැන් මෙතනදී අපිට වෙන ලොකුම වරදක් තමයි අපි මේ setting එක ලොකුවට ඔලුවට ගන්නෙ නැති එක. That is a very big mistake that you can do. Setting is very much important. ඇයි setting එක වැදගත් වෙන්නේ? ඔයාගේ setting එක ඔයා කියවපු ගමන්ම ඔයාගේ ඔළුවට යන්න ඕනේ මම මේ patient එක්ක කතා කරන්නේ කොයි වගේ තැනක ඉඳලාද? ඒක home visit එකක් නම් ඔයයි එතනට යන්නේ. එතකොට ඔයාට අහන්න බෑ what brings you here today කියලා. ඔයා hospital ward එකක මේ patient බලා ගන්න කෙනෙක් නම් ඔයාට අහන්න බෑ ඔයාට කියන්න බෑ my name is කියලා. මොකද ඔයා දන්නවා. ඒ නිසා ඔයා තීරුම් ගන්න ඕනේ ඔයාවයි ඔයාගේ patient වයි එහෙම නැත්නම් care වයි හම්බ වෙන තැන හරිම වැදගත්. ඊට පස්සේ ඔයාට දීලා තියෙන background information එක. සමහර candidates කලබලයට ඕක skip කරලා task වලට යනවා. Never do that, because that is the place where they give you a big background, big picture of this role play. Now, we'll see about this setting. Now, this is an accident and emergency department. So, emergency department එකක් කියලා කිව්වම ඔයාගේ ඔළුවට එන්න ඕනේ right. එහෙනම් මේක පොඩ්ඩක් emergency situation එකක් වෙන්න පුළුවන්. Your patient has come to emergency department because she or he, depending on your interlocutor, thinks that he or she has broken a toe. It is a very busy weekend, right? And the patient has been waiting for some time. Now, what I want you to know is, it's very important, right? You have to understand the background, right? ඔයාගේ background එක තේරුම් ගන්න ඕනේ. මෙතනදී මේක කියවපු ගමන්ම ටක් ගාලා ඔයාගේ ඔළුවට යන්න ඕනේ right. එහෙනම් මම ඉන්නේ දැන් emergency. මම හැම වෙලාවෙම මගේ candidates ලට කියන දෙයක් තමයි imagine yourself in that situation.
ඔයාගේ situation එක imagine කරන්න. So once you imagine this situation, you will understand. ඔයා තීරුම් ගනීවි මොකක්ද කරන්න තියෙනවට හරි ලේසි එතකොට. ඔයාව මවා ගන්න emergency department එකක. ඒ emergency department එකට මොකද වෙලා තියෙන්නේ මේ emergency department එක ගොඩක් busy. Now you're wearing your uniform and the emergency department is really busy. So you're going to a patient who has broken the toe. So now you have that in your mind. So forget about the other things. Forget about this is an exam and in front of you is interlocutor. ඔයා හිතන්න ඕනේ ඉස්සරහා ඉන්නේ සාමාන්‍ය patient කෙනෙක්. Now you're going to do your job. ඒ situation එක හිතේ මවා ගත්තම හරිම ලේසි. ඊට පස්සේ ඔයාට දීලා තියෙනවා හැම task එකකම if I color it you can see that this is find, explain and then tell, right, provide. අපි මේවට කියනවා task verbs කියලා. We call it as task verbs. දැන් ඔයා ඉස්සෙල්ලම හිතන්න ඕනේ දෙයක් තමයි කොතනදද ඔයාට වැඩිපුර කතා කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් find, ask වගේ දේවල් වලදී ඔයාට තියෙන්නේ ටිකක් question එකක් අහන්න එක. ලොකුවට explanation එකකට යන්න දෙයක් නැහැ. හැබැයි ඔයාට explain කරන්න තියෙන තැන්වලදී, reassure කරන්න තියෙන තැන්වලදී ඔයාට ටිකක් කතා කරන්න වෙනවා. reassure කරන්න කියලා කියන්නේ හරිම වැදගත් part එකක්. It's very important. Why? Because in your reassurance part ඔයාට ලස්සනට ඔයාගේ clinical communication part එක කරන්න පුළුවන්. එයාව ආදරෙන් මම ගොඩක් වෙලාවට කියන දේ තමයි candidatesලට ආදරෙන් එයාව තේරුම් අරගෙන empathy sympathy පෙන්නලා ඔයා කතා කරනවා නම් you can easily go for a pick. Right. දැන් මම ඔයාලට දෙන්නම් එක විනාඩියක් ඔයාට පුළුවන් මාත් එක්කම මේක ප්‍රැක්ටිස් කරන්න. Now you know what is your setting, also you know what is your background, and then now what I want you to do is just try to understand and just try a way how you are going to start this conversation. Starting this conversation is very important. So I'll be giving you a minute to think about that way. Let's see. Right. I hope that you have taken sort of an idea how to start. දැන් ඔයා හිතුවනම් hi my name is කියලා පටන් ගන්න. එහෙම නැත්නම් එයාගේ නම අහලා පටන් ගන්න. That's totally fine. මම මෙතනදී පටන් ගන්නවා find out what happened to the patient foot, mobility and pain. එතකොට මට මෙතනදී අහන්න තියෙන කොටස් දෙකක්. එයාගේ pain එක කොහොමද? ඒ වගේම එයාගේ mobility එක කොහොමද කියලා. එහෙමනම් now what I am going to do is I know definitely මට මෙතනදී pain එක අහන්න නම් පාවිච්චි කරන්න පුළුවන් pain scale එක, right? මේක හැම වෙලාවකදීම pain එක දැනගත්තාම pain එක තියනවා කියලා දැනගත්තම ඔයාට pain scale එක පාවිච්චි කරන්න බෑ. ගැළපෙනවා නම් you can use it. ඊළඟට මට mobility එක ගැන අහන්න තියෙනවා. හරි සරල ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. හැබැයි first of all I have to talk about myself, right? So I'm going to start like this. Hello, good morning. My name is Thanui and I am one of the registered nurses in this emergency department. First of all, can I know your name, please? ඔතනදී ඔයා නම ඇහුවට පස්සේ ඔයාට නම අමතක වෙනවා නම් definitely ඔයාගේ නම ලියා ගන්න ඕනේ interlocutorගේ. It's very important, right? ඔයා හිතන්නකෝ ඔයාගේ interlocutor කිව්වයි කියලා ඔයාට එයාගේ නම ඈන් කියලා ලියා ගන්න. Because they will be giving you a pencil and a paper. I mean your role play card. වෙනම paper එකක් දෙන්න role play card එක දෙනවා. pencil දෙනවා. ඔයාට ලියන්න පුළුවන්. ඒ වෙලාවේදී නම ලියන්න නැත්නම් කතා කරගෙන යද්දී සමහර තැන්වලදී ඔයාට අමතක වෙන්න පුළුවන් නම. right. එතකොට දැන් ඔන්න ඔයාට නම කිව්වා. අපි පටන් ගත්තා. මාව ඉන්ට්‍රොඩියුස් කරා නම ඇහුවා.
All right, Anne. Can you please let me know what brings you here today? මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔයා අද ඇයි මෙතනට ආවේ කියලා? Right? එහෙම කිව්වට පස්සේ what you can do is එයා කියයි මෙන්න මේ issue එක නිසා ආවේ කියලා. දැන් අපි ගොඩාක් වෙලාවට කටපාඩම් කරගන්නවා. කොහොමද කටපාඩම් කරගන්නේ? Don't worry. I am here. Let me help you. I am not telling do not do that. හැබැයි ඒක පාඩම් කරලයි කියන්නේ කියන විදිහට කියන එක හරියන්නේ නැහැ. ඔයා authentically එහෙම නැත්නම් ඔයා එතනට ගැළපෙන විදිහට කතා කරන්න ඕන. So I would say, well, Anne, I perfectly understand about your situation. So just to have a better idea or better understanding, can you please tell me whether you can mobilize your toe, right? Now, these are very much important. You can see that I have used just to have a better understanding, right? Just to have a better understanding. Honda understanding ekakata. I want to have a good understanding about your situation. So just to have a better understanding. Can I know whether you can mobilize your toe? Or you can ask, well, Anne, is it okay if I ask you few questions regarding your toe? Right. Can you mobilize your toe? All right. Okay. So if I give you a pain scale where 0 is no pain and 10 is the maximum pain that you have ever experienced, what pain level you can give to your toe? Now, then this person will tell 7, 6, whatever the pain scale that she or he thinks. මෙතනදී ඔයා ප්‍රශ්න දෙකක් ඇහුවට පස්සේ ඔයාට කියන්න පුළුවන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් clarification question එක. ඒක හරිම වැදගත්. ඔයා ගත්ත information ටික ඔයා හරිද clarify කරනවා. How you're going to do that? Well, and according to you, you can't mobilize your toe. It's very painful. You told me that you have a severe pain. Am I correct? Minna meva thamai students that you will be having marks. එහෙම නැතුව ඔයා මේ පොයින්ට්ස් ටික ඉවර කරා කියලාද එහෙම නැත්නම් ඔයා පුළුවන් තරම් ෆ්‍රේසස් දාලා කතා කරා කියලාද කියන එක නෙමෙයි. මෙතනදී examiner audio එක අහද්දී whether you act as a nurse, that is the most important part, right? So you can go for a clarification question. ඊට පස්සේ, now look at the second point, very important. Explain that you do not know whether it's broken, but the procedure is the same for a badly hurt or broken toe. අපේ ප්‍රොසීජර් එක එකයි. මම දන්නේ නැහැ දැන් මේක brokenද නැද්ද කියලා, but එකම ප්‍රොසීජර් එක තමයි යන්නේ. එතකොට මේක එකපාරටම කියන්නේ නැතුව කොහොමද යාට ලස්සනට කියන්නේ? මොකද දැන් මෙයා ඇවිල්ලා තියෙන්නේ මොකටද? මෙයා ඇවිල්ලා තියෙන්නේ ඔයාගෙන් X-ray එකක් ගන්න. So what you can say is, well, Anne, I really do not have a better idea whether your toe is broken or not. But I want to tell you the procedure for a badly hurt or broken toe is same. So I would suggest you to go for the treatments. We are going to dress and tape your toe to the next toe. So that is the treatment whether your toe is broken or badly hurt. Now give the turn. දැන් යාට turn එක දෙන්න. නිකම්ම කතා කරගෙන යන්න බෑ. මොකද මේක role play එකක්. අපි turn එක දෙන්න ඕනේ, අපි turn එක ගන්න ඕනේ. So you can give the turn. How you're going to give the turn? Am I making myself clear? Is that clear to you? How does that sound? Right? So ප්‍රශ්නයක් අහලා ඔයාලට turn එක දෙන්න පුළුවන්. එතකොටත් එයා කියනවා නම් no, I want to go for an X-ray කියලා. So what you have to tell is, දැන් මෙතනදී ඔයාට කියන්න ඕනේ X-ray එකක් ගන්න ඉන්නවා නම් ලොකු දිග පොලිමක ඔයාට ඉන්න වෙනවා. සහ ඇත්තට මේක වැදගත් නැහැ කියන එක. මොකද හේතුව treatment එක එකයි. So how you are going to explain it? So you can say,
And I perfectly understand that you need to take an X-ray to see whether it's broken or not. But as you can see, today emergency department is very busy. If you are waiting for an X-ray, it will take a long time. So I really do not think as a nurse, it's a better idea as you have a severe pain. Also, as I explained, the procedure is the same, right? So you can see මම එතන මැදට කිව්වා as a nurse කෙනෙක් විදිහට මම කියන්නේ ඔයා ලොකු වෙලාවක් ඉන්න එකේ ඇත්තටම තේරුමක් නැහැ. මොකද එකම විදිහට තමයි මොකක් වෙන්නේද? එකම විදිහට තමයි අපේ ප්‍රොසීජර් එක වෙන්නේ කියලා. ඊළඟට එයා ඕකේ වුණාට පස්සේ ට්‍රීට්මන්ට්ස් වලට ඔයාට තියෙන්නේ කොහොමද සාමාන්‍යයෙන් 6 weeks වගේ ප්‍රමාණයක් යනවා කියලා කියන එක සහ කොහොමද මෙතනදී ටෝ එකට කෙයා එක දෙන්නේ කියලා කියන්නේ. රීඇෂුවර් කියලා කියද්දී ඔයා දැනගන්න ඕනේ දැන් ගොඩාක් වෙලාවට අපේ කැන්ඩිඩේට්ස්ලා රීඇෂුවර් කියන එක දැක්කපු ගමම don't worry කියලා කියනවා. No, it's not like that. What I want you to understand is you need to understand a situation එකට අදාළව. ඔයා හිතන්නකෝ මෙහෙම ඔයාට මොකක් හරි කකුලක් කැඩිලා අතක් කැඩිලා ඒ වගේ වෙලාවකදී ඔයා කොහොමද රීඇෂුවර් කරන්නේ? එහෙම නැත්නම් එයාගේ හැබිට් එකක් නතර කරගන්න උදව් කරනවා නම් ඔයා කොහොමද රීඇෂුවර් කරන්නේ? අන්න එතකොට ඒකට ගැළපෙන විදිහට හිතන්න එක්සෑම් ස්ට්‍රෙස් එකකින් එන කෙනෙක්ට කොහොමද ඔයා රීඇෂුවර් කරන්නේ? So exam stress එකකින් එන කෙනෙක්ට ඔයාට කියන්න පුළුවන් well Miss Jane, I perfectly understand that you are in a stress situation. Try not to worry because most of us are going to become like this in a stress situation prior to our exams. So this is not a new thing, right? So you can talk to the person like that as well as ඔයාට පුළුවන් රීඇෂුවර් කරන්න හිතන්න මොබිලිටි එක ගැන කවුරු හරි බය වෙලා ඉන්නවා නම් සර්ජරි එකකින් පස්සේ you can say well Mr. Robert, I perfectly understand how you must be feeling right now, but as a nurse I would like to tell you most of the patients after this surgery feels like this way, but you know with the time definitely they are improving, so try not to worry about that. රීඇෂුවර් කියලා කියද්දි ඒකට අදාළ විදිහට ඔයා නර්ස් කෙනෙක් විදිහට එයාව රීඇෂුවර් කරන්න try කරන්න. අනිත් ටිප් එක තමයි lastly ඔයා points 3ක් කරත් 4ක් කරත් it is not a must to complete all the points but it's better. විනාඩි 5 ඇතුළත ඔයා points ටික ඔක්කොම cover කරන්න පුළුවන් නම් that's better, but ඔයාට කරන්න බැරි වුණොත් try not to worry. එයාලා මේක නතර කරන්න කිව්වහම ලස්සන ending එකක් ගන්න. ඒ කියන්නේ ලොකු ඒවට යන්න බැහැනේ නතර කරන්න කොහම ඔයාට මේකට අදාළව කියන්න පුළුවන් let's proceed with the treatments, or you can say get well soon, or you can say I'm going to give you a leaflet regarding this, or I'll see you in the next session. So ගැළපෙන විදිහට exam එකකට නම් all the very best for your exam. So ගැළපෙන විදිහට ඔයා මේක කරන්න ඕනේ, ඉවර කරන්න ඕනේ. එතකොට ඔයාගේ examiner මේ recording එක අහද්දී මේක full audio එකක්. පටන් අරන් තියෙනවා, there is a start as well as there is end. Right. So lastly, I'm going to do this from my end. Hello. Hello, good afternoon. My name is Tanui and I'm one of the registered nurses in this emergency department. For documentation purposes, can I know your name, please? Right, Anne. And what brings you here today? Uh-huh. All right. Okay. I perfectly understand about your situation. So, will that be okay if I ask you a few questions just to have a better understanding? Thank you. So, can you mobilize your toe? Mm-hmm. If I give you a pain scale where 0 is no pain and 10 is the highest pain that you have ever experienced, what sort of a pain level you can give? Right, so 7 is a severe pain. Well, I want to tell you, Anne, as you have asked about the X-ray, I really do not have an idea whether your toe is broken or not, but the procedure for a badly hurt or a broken toe is same. What we are doing is we are taping it to the next toe.
So I think it's very much important for you to go for the treatments. What do you think? Well, and I perfectly can understand that you really wanted to see whether your toe is broken or not. But as you can see, that the emergency department is very busy tonight. So it will take a long wait if you are waiting for the treatment. I would suggest you as a nurse to go for the treatments because I don't see that it is worth to wait for the same treatment for a long wait having a severe pain like this. How does that sound? Thank you so much for your understanding. And now I want to tell you it will usually heal after 6 weeks if you care about the toe properly. And also, you need to keep ice pack every 20 minutes for the first few days and try to elevate your foot above your heart level to reduce the pain and swelling. So try as much as possible to rest. So do you have any other concerns? Well, that's a very good question from your end. Let me tell you, we are going to provide you some painkillers, a paracetamol and ibuprofen. Usually they do work in this kind of situation, but if you do not see any sort of an improvement after 2 to 3 weeks, please do contact the GP. Am I making myself clear to you? All right. Thank you again for your understanding. So let's proceed with the treatment. Right. Okay. So I hope this is sort of clear for you. It's very much important to you to understand. The other thing that most of the candidates they do ask from me, speaking partner කෙනෙක්. මම හැම වෙලාවකදීම කියන දෙයක් තමයි ස්පීකින් පාර්ට්නර් කෙනෙක් ඔයා ගන්නවා නම් ඔයාගේම ලෙවල් එකේ හෝ ඔයාගේ ලෙවල් එකට වඩා ටිකක් වැඩි ලෙවල් එකක කෙනෙක් වෙන්න ඕනේ. ඊට වඩා අඩු වුණොත් ඒ කියන්නේ හෙසිටේෂන්ස් තියෙන චුට්ටක් කතා කරන්න අමාරු කෙනෙක් එක්ක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තොත් ඉවෙන්චුවලි ඔයාට ඉම්ප්‍රූව්මන්ට් එකට වඩා අර එයාගේ තියෙන හෙසිටේෂන්ස් උත් සමහර වෙලාවට එන්න පුළුවන්. ඒ නිසා මම හැම වෙලාවකදීම කියන්නේ if you do not have a speaking buddy that's totally fine. ඔයාට කරන්න තියෙන්නේ එහා පැත්තෙන් මොකද ගොඩාක් රෝල් ප්ලේ කාඩ්ස් වල එහා පැත්තේ කැන්ඩිඩේට් ගේ රෝල් එකක් තියෙනවා. ඒක චුට්ටක් කියව ගත්තම ඔයාට ස්කිල්ෆුල් නම් ඔයාට හරිම ලේසියෙන් එහා පැත්තෙන් කියන එක ඔළුවෙන් හිතන්න පුළුවන්. ටයිම් කරන්න විනාඩි 4කට එහා පැත්තෙන් කියන්නේ මේක කියලා ඔයාට කතා කරගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා දැක්කා මම මේක කරද්දි ටික්ස් දාගෙන ගියා. හරි මේක මං ඉවර කරා. That gives a confidence to you. මම මෙන්න මේ points ටික ඉවර කරලා තියෙනවා කියලා ඔයාට එතකොට confident එකක් එනවා. අනිත් එක කලබලයට ආයේ උඩ එකට line එකට යවෙන්නේ නැහැ. Right. So I hope this video will be a helpful support for your exam. And I'm going to meet you again in another video in about another skill. So thank you so much for listening and please do practice. Practice make you perfect. So do practice and I wish you all the very best.